ඉතින් අද යාළුවනේ අපි යන්නේ තවත් ලංකාවේ සුන්දර ලස්සන ගම්මානයක් බලන්න. ඉතින් අපි බලමු වෙන ගිහිල්ලා කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ නන්පේරියන්. අපි මෙතනින් ඇවිල්ලා ඉවරලා මෙන්න මේ පාරේ තමයි නන්පේරියන් වලට යන්නේ. අපේ යාළුවෝ අනිත් ටික නම් ගිහිල්ලා. අපි එනම් දැන් ටොක්ටක් එන්න පරක් වුණා. බඩෝගයක් තිබ්බ ගන්න ගියා. අපි එනම් ඉතින් දැන් බලමු ගිහිල්ලා කොහොමද කියලා. පාර හොඳයිද නරකයිද හැමදේම බලා ගන්න පුළුවන් ඔයාලට අද. එහෙනම් අපි ඉතින් මගේ යාළුවොත් එක්ක බයික් එකේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඇත්තටම පාර ලස්සනයි. දිව්‍ය ලෝකයකට ආවා වගේ. බලමු ඉතින් ඉස්සරහට ගිහලා තව කොහොමද කියලා. ඔව් ඉතින් ඇත්තටම කියනවා නම් නන්පේරියන් වලට යන පාර පටන් ගත්ත තැන ඉඳන් නන්පේරියන් ඉස්කෝලේ ගාවට යනකම් පාර හොඳයි. එතෙන් එනකම් හොඳට සාමාන්‍යයෙන් කාපට් කරලා හොඳට තියෙනවා. ඉස්කෝලේ පහු කරලා ටිකක් දුර යන්න පටන් ගත්තට පස්සේ පාර පොඩ්ඩක් කැඩලා තියෙනවා. නන්පේරියන් ඇල්ලක් තියෙනවා. ඇල්ලත් පහු කරලා තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට තමයි පාර පොඩ්ඩක් ඉතින් අවුල් ඉතින්.
ඇත්තටම කියනවා නම් ඉතින් අවුල් සාමාන්‍යයෙන් බයික් එක පරිස්සම් කරන කෙනෙක්ට වාගේ නම් ඉතින් මේ පාරේ යන්න බෑ බයිසිකලයට අවුල් ඇත්තටම මේ ඕක තමයි ඉතින් පාර ගැන දැනට කියන්න තියෙන විස්තරය. අපි ඉතින් ඉස්සරහට ගිහලා බලමු. පාරේ තත්ත්ව වලට හොඳටම බලා ගන්න පුළුවන් ඉස්සරහට හම්බ වෙන වීඩියෝ වල. එන යාළුවනේ බලමු එහෙනම් ඉස්සරහට ගිහලා. ඔන්න ඉතින් ඔයාලා දැක්කනේ ඉතින් වීඩියෝ එකේ ආපු පාර අරුබුරු කරන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ තමයි ඉතින් පාර තියෙන්නේ. ඔයාලා ඉතින් බලලා මොකකින් දෙන්නේ කියලා ඉවරලා තීරණය කරලා හොඳ වාහනයක එන්න. නැත්තරම පාර පොඩ්ඩක් අවුල්. ඒ නිසා ඉතින් යාළුවනේ ඔයාලට අපි ආපු අරත් එක්ක ඔයාලට තේරෙන්නේ නැති හරිම කටුක ගමනක් මේක. ඇත්තටම ඔයාලත් එනවා නම් මේ ඇත්තටම පොඩ්ඩක් උඩට යන්න කටුකයි. ඒක නිසා ඔයාලට පුළුවන් නම් පුළුවන් උපරිමෙන් හරි ඔයාලට පුළුවන් දායකත්වයකින් මේ ඉන්න ඉස්කෝලේ යන ළමයිට පුළුවන් දෙයකින් උපකාරයක් කරන්න. ඒක ඔයාලට ගොඩක් පිං දෙයක්. ඒක හරිම ලස්සන දෙයක්. ඔයාලත් මේ වීඩියෝ එක බලලා ඔයාලට තව කරේ අදහසක් ගන්න පුළුවන් නම් අදහසක් අරගෙන ඔයාලත් આવොත් මං කියපු දේ හොඳයි වගේ කියලා හිතනවනම් ඔයාලත් පුළුවන් දෙයකින් උපකාරයක් සත්කාරයක් කරන්න දෙන යාළුවනේ. ඉතින් ඉස්සරහට බලමු වීඩියෝ එක. තව චුට්ටක් තියෙනවා වීඩියෝ එක. මෙතනින් තමයි ඉතින් නන් පේරෙන් වලට යන ටිකට් එක ගන්න. ඔන්න ඉතින් අපේ ගමනේ තවත් එක්තරා සුන්දර ස්ථානයක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ බලන්න ඉතින් පාර කොහොමද කියලා.
හොඳටම හොඳයි ඉතින් ආයෙ කියන්න වචන නැහැ. බයික් ටිකට අවුලක් නැහැ පින් සිද්ධ වෙන්න දෙයඟ පිටේ. අපිට ඉතින් ගමන ලස්සන නිමා කරගන්න පුළුවන් වුණා ගිහිල්ලා එල්ලා. ඔයාලා බලන්නකෝ ඉතින් පාර හොඳයිද නරකයිද කියලා. බලලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔය ඉතින් යාළුවනේ අපේ ගමනේ භාගයට භාගයක් දැන් ගමන නිමා කරලා තියෙන්නේ. තව ටික දුර යන්න තියෙන්නේ. බලන්න ඉතින් පරිසරයේ සුන්දරත්වය කොහොමද ඇත්තටම ලස්සනයි. මං හිතුවේ මේ වගේ ක්ලයිමේට් එකක් එක්ක මේ වගේ ලස්සන පරිසරයක් අපිට හම්බෙයි කියලා. අපි ඉස්සරහ ගිහලා බලමු. තවත් සුන්දර අත්දැකීම් තියෙනවා ඉතින් යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි ඉස්සරහදී හම්බ වෙමු. අපේ ගමනේ සුන්දරම අත්දැකීමක් තමයි මේ කෑල්ල. ඇත්තටම ලස්සනයි කියලා වැඩක් නැහැ. අපි භාගයක් දුර යද්දී අපේ මීදුමාව අපේ පාරට එක්ක ඔක්කොම පාරට එක්ක ඔක්කොම මීදුම වෙහිලා තියෙන්නේ. ඉතින් බලන්න ඉස්සරහට ගිහලා කොහොමද කියලා ඉවරලා. එක පැත්තකින් මීදුමෙන් තනිකර සම්පූර්ණ පාර වෙහිලා තියෙන්නේ. අනිත් පැත්තකින් ඉතින් පාර පොඩ්ඩක් අවුල්. පේනවනේ යාළුවනේ ඔයාලට කොහොමද කියලා ඉවරලා. කරන්න දෙයක් නැහැ පාර අවුල් වුණා කියලා ඉවරලා අපි ගමන නතර කරේ නැහැ. අපි ඉතින් අපේ ගමන ගියා. යාළුවෝ ටිකත් එක්ක ඔක්කොම. ඉතින් පරිස්සමට යන්න පුළුවන්. පාර පොඩ්ඩක් අවුල්. ඔයාලත් ඉතින් බලන්න. ඔයාලට තේරෙනවනේ බලලා හොඳ බයික් එකක එනකොට එන්න ඉතින් මේ පාරේ යනවනම්
එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට අපේ වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න.